ජීවිතේ ඉස්සරහට යන්න නම් ඔයා වතුර වගේ වෙන්න ඕනේ. ඔයාගේ හිතේ තියෙන හැම පටු අදහසක්ම අයින් කරලා නිදහස් වෙන්න. බලන්න වතුර කෝප්පයකට දැම්මම ඒක කෝප්පේ හැඩය ගන්නවා. බෝතලයකට දැම්මම ඒක බෝතලයක් වෙනවා. තේ පොච්චියකට දැම්මම ඒක තේ පොච්චියක් වෙනවා. වතුරට පුළුවන් හෙමින් ගලාගෙන යන්න. ඒ වගේම ඕනෑම දෙයක් කඩාගෙන බිඳගෙන යන්නත් වතුරට පුළුවන්. ඒ කියන්නේ ජීවිතේ මොන වගේ ප්‍රශ්නයක් මොන වගේ තත්ත්වයක් ආවත් ඒකට ගැළපෙන විදිහට හැඩ ගැසෙන්න ඉගෙන ගන්න. දැඩි වෙන්න එපා. දැඩි වෙන දේවල් තමයි ලේසියෙන්ම කැඩෙන්නේ. හැබැයි නම්‍යශීලී වුණොත් ඔයාව පරද්දන්න කාටවත් බෑ. වතුර වගේ වෙන්න පුතේ. ගලාගෙන යන්න. බාධකයක් ආවොත් ඒක අස්සෙන් නැත්තම් මේක උඩින් කොහොම හරි මගක් හොයාගන්න. තත්ත්වයක අනුව හැඩ ගැසෙන මිනිහයි ලෝකයේ දිනන්නේ. හැම වෙලාවකම වතුර වගේ වෙන්න. මම